right okay කොහොමද ඉතින් මොකෝ වෙන්නේ අතිකට පස්සේ ඒකනේ මොනවද අලුත් තොරතුරු එහෙම උතුරු කියන්නේ ඉතින් මේ සතියේ 20ද මේ සතියේ 20ද කියන්නේ හොඳ මේක එන්නේ ඒක මම හිතන්නේ නාඩුවක් වෙන්නේ ඒක නමාරු ඒක තමයිනේ අපි අපි උඩක් දවසක් මෙහාට ඇදගත්ත වැඩේ එතකොට ඊපාර අපි නවත්තපතෙන් පටන් ගමුනේ කරමේන ෆ්ලෝ එක එදා අපි මොකක්ද කරේ මේ තියන්නේ අපි ගාගත් ස්ක්‍රීන් එකේ බඩු ටික තියෙනවා අපි ඔය ක්ලවුඩ් ෆෙයා කවුඩ් ෆෙයා channel එකෙන් මේක කරන්නේ හරි මේක දැන් රන් වෙනවද නෑනේ ඉස්සර මේක රන් කරගෙන ඉමුනේ ඇත්තටම දැන් හරි රයිට් ඕකේ අපි ආරම්භ වෙලා මේ කරේ අපි ඇන්ටි ග්‍රැවිටි කියන ටූල් එක යූස් කරලා තමයි දැන් මෙයාට අපිට මේක හොය හොය ඉන්න ඕනේ නැහැ ඌට කිව්වනම් ඌ හොයලා රන් කරනවා හරි ඒක රන් වෙනවා ඊට පස්සේ අපි බලමු මෙයාගේ රයිට් VM එක ගෙනින්නේ Cloudflare එකකින් මොන කරලා බලමු අනේ කරපුවාම මෙයා දෙවි අපිට URL එක හරි දුන්නානේ මේ තියෙන බඩු follow link ඉදාලා ගමු මෙහෙම hello world තමයි හරිනේ ඉතින් hello world තමයි කියන්නේ අවුලක් නැතුව වැඩ එදා කරපු වැඩේ සාමාන්‍ය විදිහට වැඩේ වෙනවා හරි දැන් අපි මොකක්ද කරන්නේ මේකට ඕක ඉතින් ඔහොම තියලා හරියන්නේ නැහනේ අපි ඕකට අපි රිපෝ එකක් හදලා රිපෝ එකේ අපි කෝඩ් එක ස්ටෝර් කරමුනේ මේක ගිට් එකට දාමු කියලාද කියන්නේ ඔව් ගිට් එකට දාමු අපි ගිට් එකට දාමු github.com github.com අපි sign up වෙලා අලුත් එකක් හදලාම ගමුනේ right හරි ගහමු බලන්න කොහෙද යන්නේ කියලා continue with google එකක් දෙමු account එකක් දෙමු ඔයාලට දැන් ගිට් account එක අලුතෙන්ම හදන්නනේ අලුතෙන් හදන්නේ මේ Gmail එකේ හිටපු එකෙන් කෙලින්ම හදන්නේ අපි මේක හදමු අපේ කෝඩ්කාස්ට් කියලා හදමු කෝඩ්කාස්ට් යූසර්නේම් එක ගන්න බෑ කියයි බෑනේ කෝඩ්කාස්ට් අපි දැම්මේ කොහොමද -lk නේ රයිට් ඒක පුළුවන් හරි country region අපි ලංකාවේනේ දර්ශයක් දෙන්නේ මැලේසියාත් ගියා ඉතින් ඔය ගියාට කමක් නැහැ මොක කොහොමද දන්නේ ඒක දන්නේ ඒක තමයි ප්‍රශ්නේ හරි මේව ඕනේ හරි අපි යන්කෝ ෂුවරුත් නැහැ කරපු වැඩේ බැලුවෙත් නැහැ හරියට ඩක් ගාලා දැම්ම හරියන්නේ නැති කියලා හිතනවා verification complete already right okay හරි අපි අර කරපු එක කොහොමද හදාගත්තේ අපි ඒක temp app කියලා ගහලා තියෙන්නේ folder එක නිකන් ඒක අපි temp කියලාම තියාගෙන වැඩේ කරනවද වෙන මොකක් හරි නමකින් දානවද temp කියලාම දැනට නිකන් temporary යන්නේ ඔය delete කරලා දාන්න පුළුවන් නේද right අපි අලුත් repo එකක් හදමු මොකද්ද temp dash app okay description එකක් අපි දාමු temp app කියලා දාමු හරිනේ අපිට දැනට මේවා මොකුත් ඕනේ නැහැ පබ්ලික් තියමුකෝ කට්ටිය ඕන කෙනෙක්ට යන්න පුළුවන් නේ right codecast okay ඒකත් හරි දැන් අපි මෙතනනේ හිටියේ ඒකද අපේ git repo එක තියෙනවා repository එක හදුවානේ හදලා තියෙනවා දැන් මෙයා කියනවා create new repository or push existing repository දැන් අපි අලුතින් repository හදන්න යන්නේ දැන් අපි repository දැන් අපේ local එකේ මුකුත් නැහැ අපි git මුකුත් කරේ නැහනේ ඒ හින්දා ඔන්න කතන්දරේ මෙතන මෙයාට අපි අලුත් කෙනෙක් බැරි කරන්න අපි temp app එක ASCII ඉන්නේ අපි මේකේ දැන් හදාගන්න ඕනේ git init එක ඒ කියන්නේ මේක git repo එකට convert කරගන්න application එක හරි මෙයා හදාගත්තා. ඒතර මෙයා කියනවා මේ ග්ලෝබල් කතන්දර ටිකක් තියෙනවා මේක අපේ නම ගම කතන්දරේ දාන්න වෙනවා. ඒක අපි ඔහොම යන්කෝ get up commit කරද්දි මෙයා කියයි. මේ හරි ඊට පස්සේ මෙයා මේකට කියන්නේ readme එක add කරන්න ඕනේ.
අපි ඉනිට් එක ගහුවට පස්සේ මෙතන එනවා අපේ මෙයාගේ අපි මෙයාට කියන්න ඕන දැන් ඇන්ටිග්‍රැවිටි ඉන්නවනේ මේ විදිහට આવුත් අපිට මේ ඔක්කොම මෙයාගේ මේ ඇතුලේ ආපිවර මොනවාද virtual environment හදාගත්තනේ Python වලට ඒවා ඔක්කොමත් එක්ක මේක commit වෙලා push වෙන්නේ. එහෙම වුණොත් එහෙම අපිට ඒවා වැඩක් නෑ. අපිට ඕනේ අපේ source code ටික විතරයි ඇත්තට. බැලුවොත් එහෙම උදාහරණයකට අපිට ඕන කරන්නේ ඇත්තටම මේකෙදි requirement එකයි main file එකයි විතරයි. මේ දෙකම ඇවිල්ලා මේ අපිට අවශ්‍ය නැහැ repo එකකට දාන්න තමයි. ඒවා run වෙද්දි run time එකට ඕන වෙන જાති. හරි ඒ නිසා අපි දැන් මෙයාට කියන්න ඕනේ මේකට ගැලපෙන විදිහට මට git ignore එකක් හදලා දෙන්න කියලා. git ignore for this project. හරි මේ කියන්නේ මේ දැන් අපි git එකට දාලා කෝඩ් එක යවනකොට අපිට පුළුවන් මේ අපේ ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල්ස් වලින් මොන මොනවද git එකට යන්න ඕනේ මොන මොනවද යන්න ඕනේ නැත්තේ කියලා. එතනදී ಜಾති දෙකක් තියෙනවා අපිට කන්සිඩර් කරන්න මේන්ලි. එකක් තමයි දැන් අපි මේ වගේ build artifacts අනම්මනම් තියෙන. එතකොට build වෙන්න ඕන කරන run වෙන්න ඕන කරන run time එකට ඕන කරන අම්මනම් ඒවා තියෙනවා. ඒ කියන්නේ අපේ source code එක මත generate වෙන ඒවා. එතකොට ඒවා අපි බොරුවට යවල වැඩක් නැහැ. ඒවා generate වෙනවා සහ මේ ඒවා වෙනස් වෙනවා නිතර. ඒක අපි කරන එකක් නෙමෙයි. ඒක නිකන් dependency නිකන් අවශ්‍ය නැති දේවල්. project එක අපිට ඕන වෙලාවක project එක විතරක් අපේ source code එක විතරක් තිබුණා නම් අපිට ඇති ඒක build කරලා run කරලා ගෙනියන්න. මේ එතකොට අර අනිත් ඒවා ඉබේ හැදෙනවා build කරද්දි run කරද්දි ඒ වගේ දේවල් වෙනවා. දැන් virtual environment එක init කරද්දි අපිට මේ virtual environment එකයි යාට අදාළ dependency ටිකයි ඒ ටික ඒවා හැදෙනවා. ඒත් අපි ඒවා git එකට දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එක වර්ගයක්. අනිත් එක තමයි මේ secrets. එතකොට තව මොනවද අපි කියන්නේ මේ මොනහරි ලයිසන් කී අනම්මනම් තියෙන ඒවා environment variable ඒ වගේ මොනහරි configure කරන දේවල් තියෙනවා නම් මේ SSH key වගේ දේවල් සාමාන්‍යයෙන් අපි ඒවා git එකට commit කරන්නෙත් නැහැ. මේ එතකොට ඒ වගේ දේවලුත් අපිට පුළුවන් මේ git එකට commit වෙන්න එපා කියලා. නැත්නම් අපිට one by one file by file ගිහිල්ලා මේක දානවද නැද්ද කියලා තීරණය කරන්න බෑ. එතකොට ඒ වගේ අපිට යවන්න ඕන නැති දේවල් මේ අපිට පුළුවන් git ignore කියලා .git ignore කියලා තමයි ෆයිල් එකේ එන්නේ. git ignore කියලා ෆයිල් එකකට දාලා තියන්න අපිට යවන්න ඕනේ නැති. ඒ කියන්නේ අපිට git එකට GitHub එකකට හරි මොකක් හරි GitLab හරි Bitbucket හරි මොකක් හරි අපේ version control repository එකකට commit වෙන්න අවශ්‍ය නැති. ඒ කියන්නේ අපි යවන්න ඕනේ නැති ෆයිල් ටික path ටික අපිට දෙන්න පුළුවන් ෆයිල් විදියට folders විදියට එහෙම mention කරන්න පුළුවන්. ඒතර අපි මෙයාට කිව්වේ මේ අපි Python project එකක් නේ කරන්නේ. මේ එතකොට ඒ Python project එකකට ගැලපෙන විදිහට git ignore එකක් හදලා දෙන්න කියලා තමයි මම කිව්වේ. මේ මොකද අපිට අවශ්‍ය නැහැ one by one ගිහිල්ලා බලලා මොනවද add කරන්න මොනවද නැත්තේ කියලා තීරණය කරන්න. ඒතර ඒ නිසා එයාට කිව්වට පස්සේ මෙයා දැන් git ignore ෆයිල් එකක් අපිට හදලා දීලා තිනවා. මෙතන අපේ තිබුණේ pycache කියලා folder එකක් හදලා තිබුණානේ. එතකොට ඒක virtual environment එක ඒවා දැන් මේ පාට වෙනස් වෙලා තියෙනවා. දැන් මේවා මේකේ තියෙනවා මෙතන git ignore එකේ ඒවා දාලා තියෙනවා pycache එක දාලා තියෙනවා .py කියලා කොඩ් කියලා යන ෆයිල් එපා .class ෆයිල් එපා ජෙනරේට් වෙන ෆයිල් ගොඩක් ඒවා. හරි. ඊට පස්සේ මෙතන කියලා තියෙනවා ගොඩක් කතන්දර. ඒ වගේ කියන්නේ අපිට අවශ්‍ය නැති auto generate වෙන මේ folder paths අනම්මනම් තියෙනවා. එතකොට ඒකෙන් අපේ දැන් අපි ගිහින් බැලුවොත් මෙතන දැන් ඉස්සලා මෙහෙන ගොඩක් පෙන්වන්නේ. දැන් බලන්න මෙතන තියෙන්නේ 3යි කියලා. ඔන්න මම ආයෙ පාරක් මේක පෙන්නන්නම්. අපි මේක නිකමට කමෙන්ට් කරලා සේව් එකක් ගහමු. 1000 plus 1737ක් තියෙනවා. අපිට ඔච්චර ගොඩක් යවන්න අවශ්‍ය නැහැ කියලා මම ඒක බලපු ගමම ඒක මේ වගේ හරි. දැන් එතකොට අපිට comprehensive git ignore ෆයිල් එකක් අපි හදාගත්තා. මේක සාමාන්‍යයෙන් අපි project එකක් මොකක් හරි කරන්න ගත්ත ගමන් ඉස්සල්ලාම කරගන්න වැඩක් තමයි ඔය git ignore ෆයිල් එක හදාගන්න. දැන් බලන්න init එක ගහපු ගමන්ම මෙතන changes පෙන්වන්න ගත්තනේ. init එක ගහපු ගමන්ම changes පෙන්වන්න ගත්ත ගමම නිකම්ම කෙලින්ම නිකන් පිස්සා වගේ ගිහිල්ලා ටක් ගාලා git ignore එකක් generate කරෙව්වා. මොකද මේ කෙලින්ම ඔලුවත් එක්ක අවුල් වෙනවා. මෙතන මේ changes file set එක දැකපුවාම මේ අපිට out of control යනවා කෙලින්ම. ඒ නිසා තමයි මේ මම ටක් ගාලා ගියපු ගමන් මේක git ignore එකක් generate කරෙව්වේ. හරි. දැන් අපිට පුළුවන් මේ තියෙන ෆයිල් ටික ඔක්කොම add කරන්න මේ git එකට. හරි. ඒතර ඒකට අපි බලමු මෙයා මෙතන කියලා තියෙනවා මෙයා කියනවා git add readme.md කියලා. මෙතන මේ කියලා තියෙන්නේ අපිට readme කියලා ෆයිල් එකක් add කරගන්න. හරිද? මට දැන් මේ ඊටු ඔක්කොම add වෙන්න ඕනේ. ඒ නිසා මම කියනවා මෙතන git add
ඩොට් කියලා ඩොට් කිව්වහම මේ ඉන්න අපි පේරන් ෆෝල්ඩ එක කියන්නේ අපි ඉන්න ෆෝල්ඩ එක තමයි ඩොට් කියලා අදහස් කරන්නේ මෙතනදී මේ එතකොට ඩොට් කිව්වහම මේ ෆෝල්ඩ එකේ තියෙන සියල්ල ඇඩ් වෙනවා. එතකොට git ignore එකයි main py එකයි requirements එකයි කියන තුන. නැත්තම් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මෙතනින් මෙහෙම කරන්නෙත් නැතුව අපිට මේ දැන් අපිට මේක තියෙනවනේ අපි බොරුවට මේක කරන්න ඕනේ නැහනේ. අපිට ඕන නම් මෙතනින් changes ගිහිල්ලා මේක plus කරලා අපිට මේ ටික ඔක්කොම මෙතන stage කරලා මෙතනට අපිට message එකක් දෙන්න පුළුවන්. නැත්තම් මෙයාට කියලා generate කරන්න පුළුවන්. එතකොට මේ තියෙන changes ටික තියෙනවා අපි stage කරපු changes ටික. stage කරනවා කියලා කියන්නේ අපිට මෙතන changes ඔක්කොම තියෙනකොට අපිට මේ changes වලින් ඔක්කොම යවන්න ඕනේ නැත්තම් අපි තුන් ඉස්සල්ලාම මේක විතරක් කියලා ignore එක විතරක් ඉස්සලා ගහගමු බලන්නත් එක්ක. එතකොට මට කියන්න පුළුවන් මේක විතරක් stage කරලා මෙතනින් commit කරද්දි එතකොට මේ stage කරපු එක විතරයි commit වෙන්නේ. right හරිනේ. ඒ නිසා තමයි ඒක එහෙම තියෙන්නේ. එතකොට changes වල තියෙන අනිත් ඒවා ටික අදාළ වෙන්නේ නැහැ. මට මේක විතරක් commit කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේකට මතන commit message එකක් ගහලා commit කරනවා වෙනකොට මම මෙයාට කියනවා generate කරන්න කියලා. හරි. බලමු generate කරලා මෙයා ජෙනරේට් කරයි පිළිවෙලකට set up initial fast API application with the greeting. අනේ මේක හරියන්නේ නැහැ. මේ මොකක්ද දන්නවද? මේ මෙයා කරේ දැන් මෙතන changes ඔක්කොම තියෙනවනේ. මේ changes ටික stage ටික ඔක්කොම. හරි. ඒතකොට මෙයා message එක හැදුවේ ඒ ඔක්කොටම. දැන් මම ඇත්තටම මෙයාට stage කරලා git ignore එක විතරක් දීලා බැලුවා. මෙයා stage කරපු එකට විතරක් generate කරයිද කියලා බලන්න. ඔව්. හරි. එහෙම උනේ නැහැ. මේක අපිට යන්න වෙන්නේ මේ ටික ඔක්කොම එක්ක යද්දි. හරිද? මේ ඒ නිසා මම දැනට මේක කට් කරගෙන ඒක පස්සේ පේස්ට් කරන්න බලන්න අපි මේක විතරක් දානවා කියලා හිතාගෙන අපි කරලා බලමු. git ignore වෙන්නේ අපි දැම්මේ. git ignore added කියලා මම දාන්නම්. හරි. අපිට මේක පුළුවන් commit කරන්න. අන්න මේ කතාව මං කිව්වේ පොඩි ප්‍රශ්න ටිකක් අහනවා ඊළඟට username email කියලා. හරි. එතකොට මෙතන මෙයා කියනවා username එක email එක අපිට set කරන්න කියලා. global. හරි. එතකොට අපි ඒකත් මෙයාට කියමු need to set git global username and email name as and email as වාගේ email එක දෙන්න. ගැටලුවක් නැහැනේ. right ඔච්චරයි. දැන් මෙයාට කියමු මේ දෙක සෙට් කරන්න කියලා පිළිවෙලකට. හරිනේ. මෙයා කියනවා මේ දෙක දානවා කියලා. පිළිවෙලයි වැඩේ වුණා. දැන් මට පුළුවන් දැන් commit කරන්න. ඔයාට ඕනනම් බලන්න පුළුවන් මේක දාලා. මෙතනට ගත්තා. තියෙන්නේ. ආවා. ඒක කිව් අකුර ගහපු ගමන් ටක් ගාලා එළියට විශ්ව වෙනවා. හරිනේ. එතකොට ඒක හරි. දැන් අපිට පුළුවන් මේක commit කරන්න. දැන් අපි දැම්මනේ git ignore added කියලා commit message එකක් දැම්මා. commit කරා. හරි. දැන් අපිට ඕනනම් ඕක push කරන්න පුළුවන්. push කරන්න ඉස්සෙල්ලා අපි මේක දැන් මෙයා දන්නේ නැහැ තාම අපි GitHub එකේ හැදුවා කියලා. ඔව්. ඒ නිසා අපි ආයෙ යන්න ඕනේ GitHub එක. ගිහිල්ලා මෙයා මෙතන පාර කියනවා. මොකද්ද මේක කොහෙද තියෙන්නේ කියලා. හරි. මේ අපේ දැන් මේ ටික වෙලා තියෙන්නේ. හරි. බ්‍රාන්ච් එක මේන් නෙමෙයි ඇත්තම කියනවා නම් මාස්ටර් කියලා මම හිතන්නේ ඔටෝ ආවේ. බලමු මාස්ටර් තමයිනේ. ඔව් මාස්ටර් කියලා අරන් තියෙනවා. හරි. මාස්ටර් එක අරන් තිබුණාට මෙයා ඉන්ටර්නෙට් එකේ කියන්නේ GitHub එකේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒකට තමයි මෙන්න මේක තියෙන්නේ. හරි. එතකොට මේ කමාන්ඩ් එක අපි අරගෙන අපිට පුළුවන් ඒක මෙතන එක්සිකියුට් කරන්න. එතකොට මෙයා පොයින්ට් කරගන්නවා එතෙන්ට. හරිනේ. ඊට පස්සේ මෙයාට අපිට පුළුවන් මෙයාගේ තියෙනවා මෙන්න මේ graph කියන එකේ අපිට බලන්න පුළුවන් අපේ මේක දාපු මේක තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක අප්ඩේට් කරගන්න would like to enter මේ ඕනේ දැනට ඔය තිබ්බනේ. හරි. අපිට publish branch දැනට branch එකක් නැහැ කියලා කියන්නේ අපි branch එකක් හදුවේ නැහැ. හරි. තාම නිකන් repo එක විතරනේ හැදුවේ. දැන් අපි ගාව තියෙනවානේ master කියලා branch එකක්. අපිට පුළුවන් මේක ඔබලා branch එක publish කරන්න. හරි.
ඔය තියෙන එලගිරි වගේ. එතකොට මෙයා කරන වැඩේ මේක කෝඩ් එක දාන්න ඕනේ මෙයා ඔතෙන්ටිකේට් වෙන්න. හරි ඔන්න වැරදි පැත්තට ගියා. මෙයා මේ කොහෙන්ද ආවේ? එතකොට අපිට කෝඩ් එක ඉස්සලා කොහෙට හරි පේස්ට් කරගමුකෝ. දැනට මම කෝඩ් එක මෙතෙන්ට අත අරගන්න ඈ. හරි. මොකද මෙයාගෙන් නෙමෙයිනේ අපි ලොග් වෙලා ඉන්නේ. එතකොට ඒ නිසා මම මේක කොපි කරලා අරගෙන දාගන්න අපි ලොග් වෙලා ඉන්න බ්‍රවුසර් එකට. එයා Chrome එක ගන්න දැක්කද? ඒකයි සිද්ධිය. අපි ඒක වෙනස් කරගමු පස්සේ. හරි මේ තියෙන්නේ signed in as continue. හරි තියෙන්නේ අර කෝඩ් එක. ඔක හරි ලේසි. හරි ගත්තා ඔන්න දැම්ම කෝඩ් එක continue. හරි authorize Google anti-gravity. Congratulations you are all set. හරි දැන් anti-gravity එක ඇතුළේ ඉඳලා අපිට වැඩේ කරන් යන්න පුළුවන්. right. දැන් ඔය කරේ ඇත්තටම කියනවා නම් anti-gravity එක through-ම ඔව් anti-gravity එකේ git plugin එක through කෙලින්ම මේ connect කරා GitHub එකට. ඒකල මෙතනින් අපි branch එක push කරලා බලමු. අවිල්ලා අපි මේකේ ගිහිල්ලා දැන් අපි මෙතන තියෙනවානේ. දැන් මේක අපි reload එකක් ගහලා බලමු බඩු ඇවිල්ලාද කියලා. ඔක්කොම කලින්. හරි git ignore එක විතරනේ අපි දැම්මේ. බඩු ඇවිල්ලා තියෙනවා. හරි. දැන් ඕනනම් අපිට ඉතුරු ටිකත් දාන්න පුළුවන්. ඒක මෙයාට අපි කියලා generate කරගමු. හරිනේ. basic fast API application with a customizable greeting endpoint. හරිනේ. ඕකනේ අපි කරපු වැඩේ. එයා ලස්සනට දෙනවා. ඔන්න drop down එක බලපන්. ඒක තමයි මෙතන අපිට commit කරලා අපි තියාගෙන ඉඳලා පස්සේ push කරන්නත් පුළුවන්. right. මෙතන අපිට commit and push කියලා එකපාර දාලා දාන්නත් පුළුවන්. හරි. මේක සාමාන්‍යයෙන් يعني ඉඳලා commit 5කට 6කට සැරයක් වගේ ඕක ගහලා push කරලා දානවා. අනේ ඇවිල්ලා තියෙනවා. මේ master කියන මෙතන තියෙන්නේ origin master කියලා තියෙන්නේ මේක dot එක තියෙන්නේ මේ අපි දැන් උඩ ඉන්නේ කියන එක. හරි. මේ මෙතන මේ දම් පාට origin master කියලා තියෙන්නේ උඩ තියෙන එක. මේ master කියලා තියෙන්නේ අපි මේ මෙතන තියෙන එක. හරි. එතකොට මේ විදිහට තමයි branch එක පෙන්වන්නේ. එතකොට අපිට ඔක තමයි git එකට දානවා කියලා සාමාන්‍යයෙන් කතන්දරේ තියෙන්නේ. දැන් අපිට ගියාම අපිට git එකේ බලන්න පුළුවන් මේක දැමීමේ වැදගත්කම තමයි අපි කරපුවා මෙතන මේ commits පෙන්නනවා. දැන් මෙතන එකයි කට දෙකක් තියෙනවා. දැන් අපි දෙවෙනි එකක් දැම්මනේ. මේ තියෙන්නේ. ඉස්සල්ලාම දාපු git ignore. ඊට පස්සේ අනිත් ෆයිල් දෙක ආපු එක. එතකොට මෙතන commits දෙක පෙන්නනවා master branch එකේ තියෙනවා කියලා. හරි. හරි. ඒ කතන්දරේ හරි. එතකොට git එකක් දැන් මේ දැන් අලුතෙන් git profile එක හදලා repo එකක් හදලා ඒක repo එකට පස්සේ අපේ code base එකේ තියෙන අනවශ්‍ය ඒවා යන්නේ නැති වෙන්න අපි git ignore file එකකුත් හදලා ඊට පස්සේ global username email ඒ දෙකත් set කරලා ඒක anti-gravity කියලාම set කරගෙන මේ ඊට පස්සේ commit කරලා push කරා. හරි. ඔය කතන්දරේ තමයි දැන් කරේ. එතකොට අපි ගාව අපේ project එක මේ විදිහට තියෙනවා. දැන් කාර්යයක් report එක clone කරලා ගන්න ඕන නම් මේක public තියෙන නිසා ඕන මෙන්න මේ URL එක තියෙනවානේ. මේ URL එකෙන් ඕන කෙනෙක්ට මේක access කරන්න පුළුවන්. මේක public තියෙන නිසා අපිට ඕන නම් මේක settings වල ගිහිල්ලා මේකේ මේ මෙතන තියෙනවා කතන්දර change visibility මෙතන තියෙනවා change repository visibility repository is currently public අපිට ඕන නම් මේක change visibility ගිහිල්ලා මේක change to private කරන්න පුළුවන්. ඒක private කරපුවාම වෙන කෙනෙක්ට ඒක access කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ අපිට මේ contributors ලට අපිට ඕන නම් දෙන්න පුළුවන් private දාලා නේ. private දාලා දෙනවා නම් ඒගොල්ලන්ට වෙන වෙනම permission දෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන ඉන්නවා collaborators කියලා. මේ ඉන්නේ ඔය collaborators එකට ගිහිල්ලා දැන් ඔයාට add people ගිහිල්ලා ඔයාට පුළුවන් මේකට දාලා ඉන්නවනේ ඔය වගේ දාලා add කරන්න පුළුවන්. හරිනේ. මේ ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් වැඩේ වෙන්නේ. එහෙම නැතුව එතකොට ප්‍රයිවට් ඒවා එහෙම නැතුව බලන්න බෑ. add කරොත් විතරයි වෙන්නන්නේ. හරි. එතකොට තව මොකක්ද අපිට කරන්න පුළුවන් මේකට දැන්?
හරි පොතා පොඩි දෙයක් දැන් මෙතන චේන්ජස් කියලා මෙන්න මෙතන මේ දැන් මම ඉස්සෙල්ලා නිකන් මෙතන අර පොඩි වෙනසක් කරලා මේවා කරන්නේ අර නිකන් අර කෝඩ් එක පේස්ට් කරලා අයින් කරන්නේ ඒ නිසා මෙයා මේ එඩිටඩ් වගේනේ පෙන්නන්නේ නිකන් සේව් එකක් ගාලා බලමු මෙයා මෙතනට ඇඩ් වෙනවා කියලා එන්නේ හරි අපි මොකක් හරි චේන්ජ් එකක් කරාම තමයි ෆයිල් එක මෙතනට චේන්ජස් කියන තැනට එන්නේ ටක් ගාලා ආව දැක්කා අපි චේන්ජ් එකක් කරන ගානේ ඒක අපිට එතනදී පුළුවන් අපිට එතනදී පුළුවන් මේ චේන්ජ් එක අපිට ඩිස්කාඩ් කරන්න පුළුවන් මෙතන හරි ඒක අපා පරණ තිබ්බ තත්ත්වයට පත් වෙනවා හරිවා කියන්නේ කියන්නකෝ ඉතින් මම කියන්නේ අපිට දැන් වෙනවා නේද අපි ඔන්න ගිට් එකත් එක්කම අපිට ඔය කෝඩ් කමිට් කරලා පුෂ් කරනකොට අපිට දැන් ඔක්කොම ඔටෝ ඉන්න සෙට් කරගන්නවා ඔය අපිට මම ඒකට පොඩ්ඩක් කියන්නම් මේ CI/CD කතන්දරයට යන්න මම මෙහෙම කියන සාමාන්‍යයෙන් අපි මැනුවලි කරනකොට අපි මේක කෝඩ් එක අවශ්‍ය විදිහට චේන්ජ් කරලා හරි ඊට පස්සේ ඒක චේන්ජ් එක මේ ඉස්සලා බලනවනේ හොඳට බලන්න ඕනේ බලලා අපි කරපු චේන්ජස් ටික අපි වැලිඩේට් කරගෙන මේ කියන්නේ පර්සනලි රිවිව් කරගෙන ඊට පස්සේ තමයි අපි සාමාන්‍යයෙන් මේ පුෂ් එකක් දාන්නේ කමිට් කරලා පුෂ් කරන්න දැන් මේක මෙහෙම අපි ඩිරෙක්ට් මාස්ටර් බ්‍රාන්ච් එකට පුෂ් කරාට සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් එක තියෙන විදිහ තමයි සාමාන්‍ය මාස්ටර් බ්‍රාන්ච් එකට ඩිරෙක්ට් පුෂ් කරන්නේ නැහැ හරි එතකොට අපි මොනවා හරි ෆීචර් එකක් කරනවා නම් ඒ ෆීචර් එකට අදාළව ඒ කියන්නේ අපි මොනවා හරි ඇප්ලිකේෂන් එකට මොකක් හරි දෙයක් දානවා නම් මොකක් හරි දෙයක් කරනවා නම් ඒකට අදාළව වෙන බ්‍රාන්ච් එකක් හදා ගන්නවා මේකෙන් හරි එතකොට ඒ හදාගත්ත බ්‍රාන්ච් එකට තමයි අපි චේන්ජස් ටික කරන්නේ හරි ඊට පස්සේ ඒ බ්‍රාන්ච් එක තමයි අපි පුෂ් කරන්නේ ඒ බ්‍රාන්ච් එක පුෂ් කරාට පස්සේ අපිට පුළුවන් ඒ බ්‍රාන්ච් එකේ ඉඳලා මාස්ටර් බ්‍රාන්ච් එකට පුල් රික්වෙස්ට් එකක් දානවා කියලා එකක් කරන්න. හරි. එතකොට ඒ පුල් රික්වෙස්ට් එක දැම්මට පස්සේ ඒ පුල් රික්වෙස්ට් එක අපේ අනිත් ටීම් එකේ අයට හරි සීනියර් කෙනෙක්ට හරි කාට හරි පුළුවන් මේ ඒක බලන්න ගිහිල්ලා මොනවද ඒකේ තියෙන චේන්ජස් කියලා ඒකට කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කරන්න. අපිට ඕන නම් දැන් පොඩි ටෙස්ට් එකක් එහෙම කරලා බලන්නත් පුළුවන්. හරි. එතකොට ඒකට අපිට පුළුවන් මෙතන මේ මාස්ටර් කියලා තියෙන තැනට ගිහිල්ලා create new branch ගිහිල්ලා මේ අපි නිකන් ගහමු ටෙස්ට් බ්‍රාන්ච් කියලා බ්‍රාන්ච් එකක් හදාගමු. එතකොට මෙයා මෙතන බ්‍රාන්ච් එක මාරු වෙනවා. දැන් තාම බ්‍රාන්ච් එක ලෝකල් තියෙන්නේ. ඒ නිසා මේ පබ්ලිෂ් වෙලා නැහැ බ්‍රාන්ච් එක ලෝකල් තියෙන්නේ. හරි. මම අපි ඒකට මේකට දැන් ගිහිල්ලා මෙතන නිකන් අපි ෆයිල් එකක් දාමු. ටෙස්ට් ෆයිල් කියලා. වැඩක් නැහැ නේ. test.txt හරි. ටෙක්ස්ට් ඔහොම නිකන් දාමු ෂේප් නේ ඒ කරලා මට පුළුවන් මේක ඇඩ් කරලා වගේ මැසේජ් එකක් දාලා මොකක් කරලා දාලා කරපු වැඩේට ගැලපෙන්න මේක අපිට පුළුවන් කොමිට් කරලා පුෂ් කරන්න හරි දැනට තාම නෑ මං කිව්වේ ඒක තාම නෑ මෙයා අහනවා පබ්ලිෂ් කරන්නද කියලා ඕකේ අපිට ඕනේ ඒක තමයි දැන් පෙන්නනවා මෙතන මේ තියෙන්නේ ඔරිජින්ගේ මාස්ටර් තියෙනවා ඊට වඩා ඉස්සරහින් අපි ටෙස්ට් බ්‍රාන්ච් ඉන්නවා ඒ කියන්නේ මෙයාගේ නැති මෙයාගේ යමක් තියෙනවා හරි මෙයාගේ නැති මෙයා එක කොමිට් එකක් ඉස්සරහින් ඉනවා දැන් මෙයාගේනේ අපි මෙයාව කැඩුවේ කඩලා ඉවර වෙලා එයාට එක ෆයිල් එකක් අපි චේන්ජ් කරලා කොමිට් කරා එතකොට එක කොමිට් එකක් මෙයා ඉස්සරහින් ඉන්නවා මෙයාට වඩා හරි ඒක තමයි මෙතන පෙන්නන්නේ හරි අපිට ඕක බලන්න පුළුවන් දැන් අපි ගියොත් මේකේ මෙතන කියනවා පෙන්නනවා test branch had recent pushes 9 seconds ago මෙන්න මෙතන එනවා compare and pull request කියලා හරි මෙතන pull requests කියලා තියෙන එතනින් යන්නත් පුළුවන් අපි මෙතනට ගියාම අපිට පෙන්නනවා master branch එකයි අපේ test branch එකයි මේ pull request එකේ test branch එකේ ඉඳලා master branch එකට තමයි merge වෙන්නේ මේ එතකොට ඒක අපිට මෙතන පෙන්නනවා මොකක්ද කියලා පල්ලෙහා තියෙනවා කොමිට් එක මොකක්ද කියලා ඒකට අදාළ චේන්ජ් ෆයිල්ස් ටික පල්ලෙහා පෙන්නනවා මේ එක ෆයිල් එකක් ඇඩ් වෙලා තියෙනවා මේ ඒක පෙන්නනවා එතකොට අපිට පුළුවන් මෙතනින් create pull request කියලා මේක PR එකක් දාන්න අපිට විස්තරයක් තියෙනවා නම් දාන්න බෑ ඒක අපි හිතමු දැන් Jira ticket එකක් වගේ තියෙනවා නම් මේවල තියෙනවා එක එක ස්ටෑන්ඩඩ්ස් තියෙනවා මෙතන ticket ID එක දාලා එහෙම දාලා ගන්න එක ස්ටෑන්ඩඩ්ස් තියෙනවා ඒව දැනට අපි හිතන්න අවශ්‍ය නැහැ ඒකට ticket summary එක හරි ඒකට අදාළ තියෙන ටාස්ක් නේම් එක හරි මොකක් හරි පොඩි ඩීටේල් එකක් මෙතන දාන්න පුළුවන්. ඒතර මේක ඇතුලේ මාක් ඩවුන් ලියන්න පුළුවන් අපිට ඒ මාක් ඩවුන් ලියනවා මේ පැත්තෙන් ප්‍රිවිව් කරලා බලන්න පුළුවන්. අපි දැන් මුකුත් දාන්නේ නැහැ දැනට. හරි. අපිට උඩ තියෙනවා මෙතන රිවිවර්ස්. ඔව් රිවිවර්ස් ඇඩ් කරන්න පුළුවන්. මේ එතකොට
අපි දැනට මේක නිකම් මෙහෙම ක්‍රියේට් කරමු. ඊට පස්සේ ක්‍රියේට් පුල් රික්වෙස්ට් කිව්වහම මෙයා පුල් රික්වෙස්ට් එකක් ක්‍රියේට් වෙනවා. එතකොට මේ පුල් රික්වෙස්ට් එක ක්‍රියේට් වුණා කියලා අපේ චේන්ජස් ටික මාස්ටර් බ්‍රාන්ච් එකට තාම යන්නේ නැහැ. හරි. ඊට පස්සේ අපිට මේක assign කරන්න පුළුවන් කාට හරි මේක රිවිව් කරන්න කියලා මෙතන assign විදිහට කෙනෙක්ව ඇඩ් කරන්න පුළුවන්කම තියෙනවා. හරිනේ. බලමු. එතකොට මෙයා කියන no conflict with base branch merge pull request. දැන් අපි රිවිවර් කෙනෙක් ඉන්නවා නම් එයා රිවිව් කරලා එයා ඇවිල්ලා බලලා මේක merge කරනවා. ඒ කියන්නේ අපිට පුළුවන් සමහර අයට master branch එක protect කරලා සමහර අයට direct ඒකට push කරන්නවත් merge කරන්නවත් බැරි කරන්න පුළුවන්. හරි. එතකොට ඒ powers තියෙන කෙනෙක් තමයි ඇවිල්ලා මේක බලලා රිවිව් එකක් දානවා මොනවා හරි change එකක් තියෙනවා නම් ඒ change එක request කරනවා. මෙන්න මේ ටික change වෙන්න ඕනේ මේ විදිහට කියලා මොනවා හරි advice කරනවා නම් ඒ ටික කරනවා. ඊට පස්සේ ඒක බලලා ඉවර වෙලා okay වුණාට පස්සේ මේ මෙතන merge pull request කියලා තියෙන එක අපිට කරන්න පුළුවන්. එතකොට මෙයා merge commit එකට message එකක් අහනවා. ඒතර මෙතනදිත් මේක auto generate වෙලා ඉන්නේ අර අපි දාපු එකට අදාළ branch එක merge වුණා කියලා merge වුණා. අපිට මේකට standards තියෙනවා නම් organization එකේ standard එක මෙතනට දාන්න පුළුවන්. හරි. මේ ඊට පස්සේ confirm merge කිව්වහම මෙයා මේක merge කරනවා master branch එකට. හරි. successfully merged and closed. හරි. අපිට එහෙම කරලා ඕනනම් branch එක delete කරලා දාන්න පුළුවන්. මොකද හිතන්න අපි හිතමු දැන් ලොකු රිපෝ එකක ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් ඩෙවලොපර්ස්ලා 20ක් විතර වැඩ කරනවා නම් මේ එතකොට දවස් දෙක තුනෙන් දෙක තුනට වගේ මොන හරි ෆීචර්ස් එනවා නම් එහෙම මාසයක් විතර යනකොට බ්‍රාන්චස් 60 70ක් එකතු වෙලා විකාරයක් වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක මර්ජ් කරලා ඉවර වෙලා අපි බ්‍රාන්ච් එක ඩිලීට් කරනවා. හරි. දැන් අපි ගිහින් බැලුවොත් අපේ ඇන්ටි ග්‍රැවිටි එකට හරි. ඒකල මේකේ තියෙනවා මේ අපිට උඩ තියෙන චේන්ජස් ගන්න පුළුවන් පහලට. ඒතර මෙතනදී මෙයා පෙන්නනවා මොකද්ද උනේ කියලා. හරි. දැන් අපේ එක අපි මේ ටෙස්ට් බ්‍රාන්ච් කියන එකේනේ අපි ඉන්නේ. ඒක තමයි අපි ඉන්න එක තමයි මෙතන මේ ඩොට් එක මේ විදිහට පෙන්නන්නේ. හරි. එතකොට දැන් අපි මෙතනින් කැඩුනා. කැඩිලා අපි අලුත් ෆයිල් එකක් දැම්මා. දැන් ඒක මේ ආපහු මාස්ටර් බ්‍රාන්ච් එකට ගියා. හරි. අපිට දැන් ආයේ මෙතනින් ඕනනම් පුළුවන් මෙතනින් මාස්ටර් බ්‍රාන්ච් එකට ස්විච් වෙන්න. දැන් අපි ඉන්නේ මාස්ටර් බ්‍රාන්ච් එක. හරිනේ. මේක මෙයා කියනවා මේ මොනවද උඩ තියෙන ඒවා අපි පුල් ඇන්ඩ් පුෂ් කරලා සින්ක් කරගන්නවා කියලා තමයි කියන්නේ. ලෝකල් එකයි git එකයි. හරි. ඔන්න ඕක තමයි ඒ වර්ක් ෆ්ලෝ එකේ කතන්දර. git එක සාමාන්‍යයෙන් වැඩ කරන විදිහ ටීම් එකක් එක්ක වැඩ කරනකොට ඒ වගේ යන විදිය. අපි එහෙනම් අපි එහෙම වුණොත් එහෙනම් ඊළඟ පාර ඔය තවටියක් මේකම එක්ස්පෑන්ඩ් කරමු පොඩ්ඩක් නේ. ඔය අපිට CD pipeline ටික setup කරලා අපිට දැන් Docker එහෙමත් තියෙන නිසා ඒකත් අපිට කරන්න පුළුවන්. එහෙම වුණොත් අපි මේක Docker එකක කොහොමද deploy කරන්න කියලා බලලා ඒක කරන්න පුළුවන්. nice. ඊට පස්සේ CI/CD pipeline එකක් through Docker එක image එක build වෙලා push වෙන්න දාන්න පුළුවන්. ඊට පස්සේ ඒ image එක කොහොමද අපි run කරගන්නේ කියලා. ඒ කියන්නේ CI/CD automation එකත් එක්ක ගිහිල්ලා ඩිලිවරි කොහොමද කරගන්න කියන කෑල්ල එතනින් එහාට බලන්න ඕනේ. ඉතින් තව මොනවද කරන්න පුළුවන් කියලා. ඒ වගේ යන්න පුළුවන්. ඊට පස්සේ තව දැන් අපි කරානේ මෙතන මේ pull request එකක් create කරානේ. ඒතර ඒ වගේ request එකක් create වෙද්දී AI එකෙන් review එකක් එන්න කතා වුණා නේද? හරි. ඒ වගේ දේවල් ටිකක් දැන් අපි git එකක් දාගෙන තියෙන නිසා මේ setup කරගෙන තියෙන නිසා ගැටලුවක් නැහැ. අපි හැමෝත් ඒ වගේ ඒවා ටිකක් ඉස්සරහට කරගෙන යමු. හරි නේද? එහෙනම් අදට අපි නතර කරමුනේ. okay thanks. Okay, thanks.